ගෑස්ලයිටිං. ගෑස්ලයිටිං කියන්නේ කෙනෙක් ඔබේ යථාර්ථය ගැන තියෙන විශ්වාසය කඩා දමන මානසික හැසිරීමක්. මේක හැම වෙලාවෙම උණුසුම් වාදයක් වගේ පේන්නේ නැහැ. සමහර වෙලාවට මේක ඊටාම නිහඬයි. ඊටාම සූක්ෂමයි. හරියට කෙනෙක් කතාව ටික ටික වෙනස් කරමින් නැවත නැවත රීරයිට් කරනවා වගේ. අන්තිමට වැරදි කෙනා ඔබද කියලා ඔබම හිතන්න පටන් ගන්නවා. ඔබට එක සිදුවීමක් හොඳටම මතකයි. ඒත් එයා කියනවා ඒක කවදාවත් වුණේ නැහැ කියලා. ඔබට යම් දෙයක් ඔබට කොහොමද දැනුනේ කියලා එක්ස්ප්ලেইন කරන්න හදද්දී එයා කියනවා ඔය සෙන්සිටිව් වෙදී කියලා. ඒක වාදයක් ජයග්‍රහණය කරන්න කියලා කරන එකක් නෙමෙයි. ඒක ඔබේ හැඟීම් සහ මතකය ගැන සැක කරන්න සලස්වන එකක්. කාලයක් යද්දී ඔබ ඔබවම විශ්වාස කරනවට වඩා ඒ කිනාව විශ්වාස කරන්න පටන් ගන්නවා. ඒකයි ගෑස්ලයිටිං එක මෙච්චර බලවත් වෙන්නේ. මේක එකපාරම ඔබට පහර දෙන දෙයක් නෙමෙයි. මේක හිමින් යනවා. පොඩි පොඩි මොමන්ට්ස් වලින්. එක කන්වර්සේෂන් එකකින්, එක ඩිනයල් එකකින්, එක ලුක් එකකින්. අන්තිමට ඔබ හැම දෙයක්ම දෙපාරක් හිතන්න පටන් ගන්නවා. ඔබේ මෙමරි, ඉමෝෂන්ස්, ගට් ෆීලිං ඔක්කොම. මේක රොමැන්ටික් රිලේෂන්ෂිප්ස් වලත්, ෆැමිලි රිලේෂන්ෂිප්ස් වලත්, වර්ක් ප්ලේස් එකෙත් පේන්න පුළුවන්. පැටර්න් එකත් බොහොම සමානයි. confusion, doubt, silence. මොකද ඔබේ රියැලිටි එක ගැන ඔබටම සැක කරන්න සලස්වන්න පුළුවන් නම් ඔබව කන්ට්‍රෝල් කරන එක ලේසි වෙනවා. එහෙමනම් මොකද කරන්න ඕනේ? පළමුව ක්ලැරිටි ගන්න. දේවල් ලියාගෙන යන්න. කෙනෙක් ඒක ට්විස්ට් කරන්න හැදුවත් ඒ සිදුවීම ඔබට කොහොමද දැනුණාද කියන එක විශ්වාස කරන්න. ඔබේ ඕන් එක්ස්පීරියන්ස් එක විශ්වාස කරන්න. වෙන කෙනෙකුගෙන් පර්මිෂන් එකක් ඕනේ නැහැ. ඔබට වෙන්නේ මොකක්ද කියන එක වැඩියෙන් පැහැදිලි වෙද්දී ඒක ට්විස්ට් කරන්න කාටවත් ලේසි වෙන්නේ නැහැ. තවද ඔබව තේරුම් ගන්නවා වගේ ඇක්ට් කරන කෙනෙකුට නැවත නැවත එක්ස්ප්ලেইন කරන එක නවත්තන දවස තමයි ඔබේ පවර් එක නැවත අතට ගන්න දවස. ලව් බොම්බින්. ලව් බොම්බින් කියන්නේ අඩු දෙනෙක් දන්න නමක් වුණත් බහුලවම භාවිතා වෙන ටැක්ටික් එකක්. මේක මුලින්ම දැනෙන්නේ අතිශය ලස්සන දෙයක් වගේ. ඒකයි ප්‍රශ්නේ. මේක ෆික්ෂන් එකකින්වත් කෙයාර් එකකින්වත් පටන් ගන්නෙ නෑ. මේක පටන් ගන්නෙ ඉන්ටෙන්සිටි එකෙන්. හදිස්සියෙම ඔබ කෙනෙකුගේ මුළු ලෝකෙම සෙන්ටර් එක වෙනවා. එයා ඔබ ගැන ඔබ්සෙස්ඩ් වගේ පේනවා. ඔයා පර්ෆෙක්ට්, ඔයා මගේ ෆොරෙවර් වගේ කතා දෙවනි ඩේට් එකේම එනවා. constant texting, late night calls, huge compliments, sudden gifts. මේ හැම දෙයක්ම එන්නේ ඊටා වේගයෙන්. ඔබට හුස්ම ගන්නවත් වෙලාවක් නෑ වගේ. මේක කෙනෙක්ව අඳුර ගන්නවා වගේ දැනෙන්නේ නෑ. මේක හරියට කෙනෙක්ගේ ඉමෝෂනල් වේව් එකකට අහු වෙලා වගේ දැනෙනවා. ටික වෙලාවක් යනකම් මේකේ වැරද්දක් දකින්න අමාරුයි. මොකද කවුද ආගය කරන එකට අකමැති? ඒත් ඉෂුව එක එතනයි. ලව් බොම්බින් කියන්නේ ඔබ ගැන නෙමෙයි. ඒක ෆීලිං එකක් ක්‍රියේට් කරන එක ගැන. පස්සේ වෝක් අවේ කරන්න අමාරු වෙන ෆීලිං එකක්. මොකද ඔබ මේ ඉමෝෂනල් හයි එකට හුරු වුණාට පස්සේ එයා වෙනස් වෙනවා. එයා පුල් බැක් කරනවා, කූල් වෙනවා. එතකොට ඔබ හිතනවා මම මොකද්ද කරපු වැරද්ද? ඔබ ඔබටම බ්ලේම් කරගන්නවා. මුලදී හිටපු වර්ෂන් එක ආපහු ගන්න උත්සාහ කරනවා. ඒත් ඇත්තටම ඒ වර්ෂන් එක කවදාවත් තිබ්බේ නැහැ. ඒක බේට් එකක්. මේක තමයි ඉමෝෂනල් කන්ට්‍රෝල් එක රොමෑන්ස් එකක් වගේ ඩිස්ගයිස් කරන විදිහ. ටොක්සික් රිලේෂන්ෂිප්ස් වල, නාසිසිස්ටික් ඩයිනමික්ස් වල, ට්‍රෝමා බොන්ඩ්ස් වල මේක බහුලව පේනවා. ලව් බොම්බින් කියන්නේ ලව් එක නෙවෙයි. ඒක කන්ට්‍රෝල් එකක්. ඉන්ටෙන්සිටි, ෆ්ලැටරි, රොමෑන්ස් කියන රැපර් වලින් පැකේජ් කරලා දෙන. ඉතින් ඔබව ප්‍රොටෙක්ට් කරගන්නේ කොහොමද? ස්ලෝ ඩවුන්. ක්වෙස්චන්ස් අහන්න. ප්‍රොමිසස් වලට වඩා පැටර්න්ස් බලන්න. රියල් කනෙක්ෂන් එකක් ගොඩනගෙන්න ටයිම් ඕනේ, ස්පේස් ඕනේ, ඔනස්ටි ඕනේ. ඒක හදිස්සිය පැනනගෙන දෙයක් නෙවෙයි. ට්‍රස්ට් එක හදාගන්නත් කලින් සීරියස් ෆියුචර් එකක් බිල්ඩ් කරන්න කෙනෙක් උත්සාහ කරනවා නම් ඒක ලව් එක නොවෙන්න පුළුවන්. ඒක පර්ෆෝමන්ස් එකක් වෙන්න පුළුවන්. ඒ පර්ෆෝමන්ස් එකට ඔන්කෝර් එකක් දෙන්න ඔබට වගකීමක් නැහැ. ගිල්ට් ට්‍රිපින්. ගිල්ට් ට්‍රිපින් කියන්නේ අනිත් අය ඔබව කන්ට්‍රෝල් කරන භාවිතා කරන බොහොම කොමන් සහ ස්නීකි ටැක්ටික් එකක්. මේක මැනිපුලේෂන් එකක් වගේ පේන්නේ නැහැ බොහෝ වෙලාවට. කෙනෙක් ගහනවා, යෙල් කරනවා, ඩිමාන්ඩ් කරනවා වගේ එකක් නෙමෙයි. ඒ වෙනුවට මේක සයි එකක්, පෝස් එකක් හෝ මම ඔයා වෙනුවෙන් මේ තරම් දේවල් කළාට පස්සේ වගේ නිහඬ වචනයක්.
එයා ඩිරෙක්ට් එකකින් කියන්නේ නැහැ. ඒත් ඔබට එකපාරම දැනෙන්න පටන් ගන්නවා මම යාව ඩිසපොයින්ට් කළා වගේ. මම නෝ කිව් එක සෙල්ෆිෂ්ද? මම අන්ග්‍රේට්ෆුල්ද වගේ දෙයක් ඔබට දැනෙන්න පටන් ගන්නවා. ඒකයි ගිල්ට් ට්‍රිපින්. මේක ඔබ ඇත්තටම වැරදි කළාද කියන එක ගැන නෙමෙයි. මේක ඔබට ඔබ වැරදි කළා වගේ ෆීල් කරන දෙයක්. ඔබ බවුන්ඩරි එකක් සෙට් කරා වුණත්, ඔබ හොඳ දේ කරා වුණත් ඒක ඉන්විසිබල් ෆේලියර් එකක් වගේ ෆීල් කරනවා. මේක කෑ එක කරන්සි එකක් කරනවා. ඔබේ කයින්ඩ්නස් එක ඩෙට් එකක් කරනවා. ඔබ හැමදාම රීපේ කරන්න ඕන දෙයක් වගේ. නරකම දේ මේක වැඩ කරනවා. විශේෂයෙන්ම එම්පැතටික් කෙනෙක් නම් ඔබ ටෙන්ෂන් එක ෆීල් කරනවා. සයිලන්ස් එක ෆීල් කරනවා. ඩිසපොයින්ට්මන්ට් එක ෆීල් කරනවා. පස්සේ ඔබ නොකළ දෙයක් ගැන අපොලොජයිස් කරනවා. නැත්තම් ඔබ කැමති නැති දෙයකට yes කියනවා. මේක ෆැමිලි එකේ, රිලේෂන්ෂිප්ස් වල, ෆ්‍රෙන්ඩ් ගෲප්ස් වල හැමතැනම තියෙනවා. ගෝල් එකත් එකම එකයි. ඔයා yes කියන්නේ නැත්නම් no කිව්වම ඔබට වරදකාරී හැඟීමක් ඇති කරන්නේ. ඉතින් කොහොම ඩීල් කරන්නද? පෝස් කරන්න. ටිකක් අයින් වෙලා හිතන්න. මම ඇත්තටම වැරදි කළාද? නැත්නම් මට එහෙම ෆීල් කරවලද තියෙන්නේ? රියල් ඩිල්ට් කියන්නේ ඔබේ වැලියුස් වලින් එන දෙයක්. මැනිපියුලේටඩ් ගිල්ට් කියන්නේ අනිත් කෙනෙකුගේ කන්ට්‍රෝල් ටැක්ටික් එකක්. කෙනෙක් ඔබේ බවුන්ඩරි එකට පනිෂ්මන්ට් දෙන්න හැදුවත් ඔබට ඔබේ බවුන්ඩරි එකට තියාගන්න අයිතිය තියෙනවා. ට්‍රයැන්ගියුලේෂන්. ට්‍රයැන්ගියුලේෂන් කියන්නේ කෙනෙක් ඔබත් සමග ඩිරෙක්ට් කතා නොකර තුන්වෙනි කෙනෙක්ව කන්ෆ්ලික්ට් එකට ඇදගෙන එන විදිහ. මේක ඕපන් ආගියුමන්ට් එකක් වගේ නොපෙනෙනවා. ඒ වෙනුවට ඔබ නොදන්න සයිඩ් කන්වර්සේෂන් එකක් වගේ දැනෙනවා. හදිසියෙම සාරත් මගේ සයිට් එකේ හැමෝම හිතන්නේ ඔයා ඕවර් රියැක්ට් කරනවා වගේ කට අහන්න ලැබෙනවා. ඒක කමියුනිකේෂන් නෙමෙයි. ඒක ස්ට්‍රැටජි එකක්. ට්‍රයැන්ගියුලේෂන් එකකින් ඔබට දැනෙන්නේ ඔබ දැන් එක කෙනෙක්ට මුහුණ දෙනවා නෙමෙයි. ඉන්විසිබල් ටීම් එකකට මුහුණ දෙනවා වගේ. ඔබ අවුට් නම්බර්ඩ් වගේ ෆීල් කරනවා. ඔබේ වොයිස් එක පොඩි වෙනවා. වැරදි කෙනා මමද? අමාරු කෙනා මමද කිය හිතෙන්න පටන් ගන්නවා. ඒකයි මේකේ පොයින්ට් එක. ට්‍රයැන්ගියුලේෂන් කරන කෙනා කවදාවත් ප්‍රොබ්ලම් එක සෝල්ව් කරන්න හදන්නේ නැහැ. එයා හැමතිස්සෙම හදන්නේ ප්‍රොබ්ලම් එක වින් කරන්නයි. ඒ වෙනුවෙන් එයා අලයන්සස් හදා ගන්නවා. ෆෝකස් එක shift කරනවා. අන්තිමට common denominator එක ඔබ වගේ පේන්න කටයුතු කරනවා. මේක toxic family systems වල හරිම බහුලයි. උදාහරණයක් විදිහට parent කෙනෙක් එක sibling කෙනෙක් ගැන ඒ සිබ්ලින්ට කියන්නේ නැතුව අනිත් සිබ්ලින් එක්ක ඩිස්කස් කරනවා. රොමැන්ටික් රිලේෂන්ෂිප්ස් වලත් මේක දකින්න ලැබෙනවා. එතනදී ෆ්‍රෙන්ඩ් කෙනෙක්, එක්ස් කෙනෙක්, එහෙමත් නැත්නම් තෙරපිස්ට් කෙනෙක් පවා තමන්ගේ සයිඩ් එක වැලිඩේට් කරගන්න ඉන්වෝල්ව් කරගන්නවා. එතකොට ඔබට සිද්ධ වෙන්නේ සිම්පල් ඩිසග්‍රීමන්ට් එකකට යන්න නෙවෙයි. ඔබට ඩිෆෙන්ඩ් කරන්න වෙන්නේ ඔබ ගැන බිල්ඩ් කරපු මුළු හෝල් නැරටිව් එකකටමයි. ඒක ඇත්තටම එක්සෝස්ටිං. මොකද ඇක්චුවල් ඉෂුව එක හැන්ඩල් කරන එක එතනදී නවතිනවා. ඒ වෙනුවට ඔබට සිද්ධ වෙන්නේ කෙනෙකුගේ ස්ටෝරි ලයින් එකක කැරක්ටර් එකක් වෙලා දිගින් දිගටම ඩිෆෙන්ඩ් වෙන්නයි. ඉතින් මේක ස්ටොප් කරන්නේ කොහොමද? ට්‍රයැන්ගල් එක කඩන්න. මෙහෙම කියන්න. මගේ ප්‍රොබ්ලම් එකක් තියෙනව නම් මටම කියන්න. මං ගැන වෙන කෙනෙක්ට නෙමෙයි. දේවල් ඩිරෙක්ට් තියාගන්න. සිම්පල් තියාගන්න. ඔබ කතා නොකළ තර්ඩ් පාර්ටි එකකට ඔබව එක්ස්ප්ලේන් කරන්න ඔබට වගකීමක් නැහැ. කන්වර්සේෂන් එකේ ටෝන් එක සෙට් කරන්න ඔබටත් අයිතිය තියෙනවා. කෙනෙක්ගේ ඩිරෙක්ට් ප්ලේස් එකට එන්න අකමැති නම් ඔබට ට්‍රයැන්ගල් එකෙන් සම්පූර්ණයෙන්ම ස්ටෙප් අවුට් වෙන්න පුළුවන්. වයිට් නයිට් කියන්නේ මතු පිටින් හීරෝ කෙනෙක් වගේ පේන පුද්ගලයා. එයාගෙන් ආන්සර්ස් එක්ක එනවා, කන්සර්න් එක්ක එනවා, ඔබ අහපු නැති සොලියුෂන්ස් එක්ක එනවා. මුලදී එයා හෙල්ප් කරනවා වගේ දැනෙනවා. අන්තිමට ඔබට මාව තේරෙන කෙනෙක් ලැබුණා වගේ දැනෙනවා. ඒත් ඒක එක සෙටප් එකක් විතරයි. ටොක්සික් ඩයිනමික්ස් වල වයිට් නයිට් කියන්නේ ප්‍රොබ්ලම් සෝල්ව් කරන කෙනා නෙමෙයි. සමහර වෙලාවට එයා ප්‍රොබ්ලම් එක ක්‍රියේට් කරන්නෙම තමන් ෆික්ස් කරලා හීරෝ වෙන්න. එයා කොන්ෆ්ලික්ට් ස්ටර් කරනවා. ඔබේ කොන්ෆිඩන්ස් එක ටික ටික කඩනවා. පස්සේ ඔබ ෆෝල් අපාර්ට් වෙද්දී කම්ෆර්ට් කරන්න එනවා. එයා කියයි අර කෙනා ඔයාට විරුද්ධ වෙනවා වගේ කියලා. පස්සේ එයාම කියයි මම ඔයාව ප්‍රොටෙක්ට් කරන්නම් කියලා. ඒ කියන්නේ ෆයර් එක හදන්නෙත් එයා, හෝස් එක අරගෙන ඉන්නෙත් එයා. ඒ මොකද සේවිය වෙලා ඉන්න එකෙන් පව එක ලැබෙනවා. ඔබට සේවිං එක ඕනේ නැත්තම් එයාට රෝල් එකක් නැහැ.
මේක සටල්. ඒක රැප් වෙලා තියෙන්නේ care සහ concern වලින්. ඒ නිසා හුඟක් වෙලාවට හඳුනා ගන්න අමාරුයි. ඒත් එයාගේ support එකට strings තියෙනවා. ඒක ඔබ stronger වෙන එක ගැන නෙමෙයි. ඒක ඔබ බිඳිලා ඉන්න තාක්කල් එයා relevant වෙලා ඉන්න එක ගැන. ඔබ grow වෙන්න පටන් ගත්තොත්, boundaries දාන්න පටන් ගත්තොත්, ඔබේ own problems solve කරන්න පටන් ගත්තොත් එයා cold වෙන්න පුළුවන්. withdraw වෙන්න පුළුවන්. නැත්තම් script එක flip කරලා මම ඔයා වෙනුවෙන් මේ තරම් දේවල් කළා කියලා ඔබව ungrateful වගේ feel කරවන්න පුරුවන්. ඉතින් කොහොමද deal කරන්නද? pattern එක බලන්න. දේවල් වැටෙද්දි එයා step up කරනවද නැත්තම් වැටෙන්න quietly push කරලා පස්සේ step in කරනවද? real support කියන්නේ ඔබව rise කරවන එක. white knight කෙනෙකුට ඕනේ ඔබ ඔහු ළඟ දන ගහලා ඉන්නවා දකින්න. genuine help එක ගන්න. ඒත් ඒ process එකේ ඔබේ power එක දෙන්න එපා. ඔබට rescue කරලා බේරගන්න කෙනෙක් ඕනේ නැහැ. ඔබට ඕනේ ඔබේ පාද මත නැගී සිටීමට space එකක් විතරයි. silence කියන්නේ සමහර වෙලාවට peaceful දෙයක්, calming දෙයක්, respectful දෙයක්, needed දෙයක්. ඒත් silent treatment කියන්නේ වෙනම දෙයක්. ඒක pause එකක් නෙමෙයි. ඒක punishment එකක්. කෙනෙක් absence එක භාවිතා කරලා ඔබව control කරන එක තමයි මේක. එයා yell කරන්නේ නැහැ. explain කරන්නේ. එයා quiet වෙනවා, cold වෙනවා, distant වෙනවා, unreachable වෙනවා. ඔබ give in කරනකල් එහෙමම ඉන්නවා. silent treatment කියන්නේ space ගැන නෙමෙයි. ඒ කියන්නේ power එක ගැන. ඔබ ආපහු හිතනවා මම මොකද්ද කරපු වරද කියලා. ඔබට fix කරන්න pressure එකක් දැනෙනවා. ඒත් issue එක මොකද්ද කියලාවත් හරියට දන්නේ නැහැ. ඒ uncertainty එක තමයි මේ tactic එක වැඩ කරන හේතුව. මොකද කෙනෙක් communicate කරන්න refuse කරනකොට ඔබ guessing mode එකට යනවා. අන්තිමට ඔබේ own needs ගැන focus කරන එක නවතිනවා. ඒ වෙනුවට කොහොමද එයාව ආපහු engage කරවන්නේ කියන එකම main issue එක වෙනවා. silence එක ඉවර කරගන්න ඔබ apologize කරනවා, bend වෙනවා, soften වෙනවා, tiptoe කරනවා. ඔබේ fault එකක් නිසා නෙමෙයි. ඒ quiet එක tolerate කරන්න බැරි නිසා. silent treatment use කරන කෙනාට ඒ silence එක tool එකක් වෙනවා. මේ relationship එක safe වගේ දැනෙන්නේ කවදාද කියලා මම තීරණය කරනවා. ඔයා seen වුණා වගේ feel කරන්නේ කවදාද කියලා මම තීරණය කරනවා. මම අයින් වුණොත් ඔයා මාව chase කරනවා. මේක romantic relationships වලත්, friendships වලත්, workplace එකේත් පේන්න පුළුවන්. conversation එකක් නැතුව win කරන්න කෙනෙක්ට මේක ඕන කෙනක භාවිතා වෙන්න පුළුවන්. එහෙමනම් කොහොමද deal කරන්නද? chase කිරීම නවත්තන්න. name කරන්න what's happening. මෙහෙම කියන්න. ඔයා upset නම් මට open කතා කරන්න. ඒත් silence එකකින් punish කරන්න මම ඉඩ දෙන්නේ නැහැ. ඊට පස්සේ ground එක hold කරන්න. communication කියන්නේ two way street එකක්. කෙනෙක් agree කරනකොට විතරක් කතා කරනවා නම් එයා connection හොයන්නේ. එයා හොයන්නේ control එක. bread crumbing කියන්නේ කෙනෙක් ඔබව hook වෙලා තියාගන්න just enough attention දෙනවා. ඒත් real forward movement එකකට කිසිදා යන්නේ නැහැ. එයා දවස් කිහිපයකට පාරක් hey text එකක් දායි. ඔබේ story එකට react කරයි. random compliment එකක් දෙයි. Taman ඉන්නවා කියලා මතක් වෙන්න තරම් attention එකක් දෙයි. ඒත් plans හදනකොට, show up කරනකොට, commitment එකකට එනකොට හැමදේම vague, හැමදේම later, හැමදේම reach එකට එළියෙන්. මේක හරියට emotional clickbait වගේ. ඔබ හිතනවා මේ පාර වෙනස් වෙයි. දැන්වත් මේක නා serious වෙයි. ඒත් එහෙම වෙන්නේ නැහැ. තව crumb එකක් විතරයි වැටෙන්නේ. bread crumbing එකේ goal එක connection නෙමෙයි. ඒක control එක. ඔබ emotionally invest වෙලා ඉන්නවා. ඒත් එයා accountable වෙන්නේ නැහැ. ඔබ stuck වෙන්නේ anticipation සහ let down අතර තියෙන loop එකකයි. ඔවුන් ඔබව හොඳට treat කරන්නෙත් නැහැ. හැබැයි walk away කරන්නෙත් හරිම අමාරුයි. මොකද ඔවුන් ඔබව fully reject කරන්නෙත් නැහැ. ඒ වෙනුවට හැමදේම stall කරනවා. ඒ uncertainty එක නිසා ඔබ තවමත් hope කරනවා. දිගින් දිගටම wait කරනවා.
සමහර විට රෑ දෙකටත් ෆෝන් එක චෙක් කරලා බලන්නේ මේ සෙරේවත් යා ෆොලෝ ත්‍රූ කරයිද කියලා. බ්‍රෙඩ් ක්‍රම්බින් කියන දේ ඩේටිං වලත් ෆ්‍රෙන්ඩ්ෂිප්ස් වලත් වගේම ප්‍රොෆෙෂනල් රිලේෂන්ෂිප්ස් වලත් දකින්න ලැබෙනවා. මේක හැම වෙලාවෙම මැලිෂස් නැහැ. සමහර අය මේක කරන්නේ ෆියර් නිසා, ඉන්සිකියුරිටි නිසා, එහෙමත් නැත්නම් ඇටෙන්ෂන් එකට තියෙන කැමැත්ත නිසායි. හැබැයි හැම දෙයකම ප්‍රතිඵලය එකමයි. ඔබ ඉන්නේ ලිම්බෝ එකක. සම්පූර්ණ පවර් එක තියෙන්නේ ඔවුන් අතේ. ඉතින් මේකට ඩීල් කරන්නේ කොහොමද? මේ ට්‍රේල් එක චේස් කරන එක දැන් නවත්තන්න. කෙනෙක්ගේ ඉන්ට්‍රස්ට් එක ෆ්ලෑෂස් විදිහට විතරක් එනවා නම් ඒක හැම වෙලාවෙම ගිසින් ගේම් එකක් වගේ නම් ඒක ඩීකෝඩ් කරන්න මහන්සි වෙන්න ඔබට අවශ්‍ය නැහැ. ඒක ඔබට ඉනෆ් නැහැ කියලා තීරණය කළාම ඒ හොඳටම ඇති. මතක තියාගන්න කන්සිස්ටන්සි කියන දේ charm එකට වඩා ගොඩක් ඉහළයි. මොකද ඔබ ඩිසර්ව් කරන්නේ crumbs වලට වඩා ගොඩක් වටිනා දෙයක්. ඩාවෝ කියන්නේ ඊටම disorienting manipulation tactic එකක්. එක පාර මේක තීරුනොත් පස්සේ ඔබට මේක හැම තැනම පේන්න පටන් ගන්නවා. ඩාවෝ කියන්නේ deny, attack, reverse victim and offender. එනම් ඔබ කෙනෙකුට accountability දාන්න හදනම වෙලාවේ එයා මුළු ස්ටෝරි එකම ෆ්ලිප් කරනවා. මේක usually වෙන්නේ මෙහෙමයි. ඔබ calm විදිහට, respectful විදිහට මට මේ දේ hurt වුණා කියලා කතාව ආරම්භනවා. step 1 එයා deny කරනවා. ඒක කවදාවත් උනේ නැහැ. ඔයා ගැනම හිතනවා. ඔයා dramatic වැඩි. step 2 attack කරනවා. ඔබේ tone එක target කරනවා. timing එක target කරනවා. past එක ඇදලා ගන්නවා. එක පාර issue එක එයා කරපු දේ නෙමෙයි ඔබ ඒක මතු කළ විදිහ වෙනවා. පස්සේ third step එකේ flip එක වෙනවා. එයා Tamanව victim කරගන්නවා. hurt උනේ ඔබ නෙමෙයි එයා. attack වෙලා තින්නේ එයාට. එයාට කිසි දෙයක් හරියට කරන්න බැරිලු. ඔබේ honesty එක cruelty වගේ frame කරනවා. එතකොට අන්තිමට explain කරන්න වෙන්නේ ඔබට. ඒකයි ඩාවෝ. මේක emotional manipulation එකක් විතරක් නෙමෙයි. මේක narrative control. harm ගැන conversation එකක් accused person එකට hero, martyr, victim role තුනෙන් එකක් play කරන්න පුළුවන් stage එකක් කරලා දෙනවා. මේක receive කරන කෙනාට දැනෙන්න පුළුවන් confusion, shame, guilt. මම වැඩි harshද? මම වැරදි tone එකකින් කතා කළාද කියලා. අන්තිමට ඔබ ඩිෆෙන්ඩ් කරන්නේ ඔබේ truth එක නෙමෙයි ඔබේ tone එක. ඉතින් ඩීල් කරන්නේ කොහොමද? ඩීට් එක ගන්න එපා. conversation එක හදිස්සියෙම ඔවුන්ගේ pain, suffering, offense ගැන වෙන්න පටන් ගත්තොත් pause කරන්න. ආපහු ඔබේ original point එකට එන්න. facts වලට stick වෙන්න. මෙහෙම කියන්න. මම මේ ගැන කතා කරන්න ලෑස්ති. ඒත් මුල් ප්‍රශ්නය හැම වෙලේම පසකට යනවා නම් මේක meaningful conversation එකක් වෙන්නේ නැහැ. ඩාවෝ වැඩ කරන්නේ confusion create කරන නිසා. ඔබ clear වෙලා හිටියාම ඒක fail වෙනවා. මොකද accountability කියන්නේ attack එකක් නෙමෙයි. truth කියන්නේ cruelty එකක් නෙමෙයි.